මේ මහාන වුණාට පස්සේ අතාරින්න අන්ත දෙකක් තියෙනවා. මොකද්ද? කාම සුකල්ලිකානු යෝගී අතාරින්න කියලා තියෙනවා. අත්තකිල මතානු යෝගී අත්හරින්න කියලා තියෙනවා. ඒ මොකද හීනයි ග්‍රාම්‍යයි කියලා තියෙනවා. මොකද්ද? කාම සම්පත්. එහෙනම් මේ කාම සම්පත් බුදුහාමුදුරුවෝ එච්චරම පහලට දාලා තියෙන්නේ ඇයි? හීනෝ ගම්මු අනත්තෝ අනරියෝ අනත්ත සංහිතෝ. ඒ කියන්නේ මේක හීනයි ග්‍රාම්‍යයි. ඒ නිසා අර්ථවත් නෑ මේක. සංසාරේ දික් කරනවා කියලා තියෙන්නේ. ඒ නිසා තමයි එදා භාග්‍යවතුන් වහන්සේ කියන්නේ එදා බෝසත් සිද්ධාර්ථ කුමාරයෝ මේ සියල්ල අතහැරලා කාම සම්පත් සියල්ල අතහැරලා ඉන්නනතුරු ගියේ මොකටද? මේ කොහොම හරි මේ ජරාව, ව්‍යාධිය, මරණය කියන මේවායින් මම ගැලවෙන මාර්ගය හොයා ගන්න ඕන කියලා.